යම් දේ මිලදී ගත හැකිය. නමුත් ලෝ මිලදී ගත නොහැකි එකම දෙය කාලය නම් වන්නේය. එම වදනත් ඔබේ සිතේ සනිටුවන් කරමින් අද සමාජයේ කාලෝචිත මාතෘකාවක් වන කාල කළමනාකරණය සාර්ථකත්වයේ යතුරුයි. මේ පිළිබඳ කතා කිරීමට දෙන්න මටත් මදකට අවසරය. අපේ සමාජයේ බොහෝ දෙනෙක් කියන එකක් තමයි මට කරන්න වැඩ ගොඩක් තියෙනවා. හැබැයි කරන්න වෙලාවක් නැහැ කියන එක. හැබැයි ඇත්ත මේ ලෝකෙින සෑම මිනිස්සෙකුටම දවසකට තියෙන්නේ පැය 24ක කාලයක්. එතකොට මේ පැය 24ක කාලය තුළ කෙනෙකුට ජයග්‍රහණ ලැබී කෙනෙකුට ජයග්‍රහණ ලැබෙන්නේ නැත්තේ කෙසේද? ඒ ඔවුන් කාලය වැය කරන ආකාරය අනුව. අපි මුලින්ම බලමු කාල කළමනාකරණය යනු කුමක්ද කියලා. කාල කළමනාකරණය යනු කුමක්ද කියලා කෙටියෙන් කිව්වොත් වැඩ ගොඩ ගසා ගන්නේ නැතුව වැදගත් දෙයට පමණක් ප්‍රමුඛත්වය දීම. ඒ වගේම අපි කතා කරමු කාල කළමනාකරණයක් ඇයි අපට අවශ්‍ය වන්නේ කියලා. කාලය කියන්නේ මිලදී ගන්න බැරි පියවි ඇසර නොපෙනෙන ගලා යන ගංගාවක් වගේ දෙයක්. ඔයා හිතන්නකෝ ඔයා කාලය කළමනාකරණය කරන්නේ නැහැ කියලා. හැබැයි කියන්න කනගාටුවට කරුණ ඔබ කාලය කළමනාකරණය කරන්නේ නැතුව ඇති. හැබැයි කාලය විසින් ඔබව කළමනාකරණය කරනවා නියතයි. එවිට සිදුවන්නේ Taman දවසේ කරන්න හිටපු සියල්ලම අතරමඟ නැවතෙනවා. ඒ මගින් ඔයාට දැඩි මානසික පීඩනයකටත් ලක් වෙනවා. එසේනම් අපි කොහොමද කාල කළමනාකරණය කරන්නේ? ඔයාලට දවසේ තියෙන සෑම වැඩක්ම එකම වැදගත්කමකින් නැහැනේ. මේක නිසා ඔබලාට පුළුවන් අයිසන්හවර් මැට්‍රික්ස් නැමැති ක්‍රමය යොදාගෙන ඔයාලගේ දෛනික කටයුතු කොටස් 4කට බෙදා ගන්න. මේ කොටස් 4 පළමු වෙන තමයි වහාම කරන්න. වහාම කරන්න කියන්නේ ඊටා වැදගත්කමක් මෙන්ම නොපමාව කළ යුතු කාර්යයන් තමයි වහාම කරන්න කියන්නේ. සාමාන්‍යයෙන් කියනවා නම් අනිවාර්යෙන් කරන්න ඕන නම් එක අනිවාර්යෙන්ම කරන්න ඕන වගේ දෙයක්. ඒ වගේම දෙවෙනි එක සැලසුම් කරන්න. සැලසුම් කරන්න කියන්නේ ජීවිතයට ලැබෙන වාසනාවල් අපි කිසිසේත්ම අත්හරින්න හොඳ නැහැ. ඒ කියන්නේ ඒ ලැබෙන වාසනාව ආයි අපිට නොලැබෙන්න පුළුවන්. ඒ වගේම අපි සෑම රාත්‍රියකම ඊට පසු දින අපි කරන්න ඕන දේ ගැන ලයිස්තුවක් සකස් කරන්න පුරුදු වෙලා ඉන්න ඕනේ. ඒ වගේම අලුත් දවසක් ආරම්භ කරන විට ඔබ කළ යුතු දේ ගැන ලොකු අවබෝධයකින් ඉන්න ඕනේ. එවිට ඔයාගේ ජීවිතේ ලොකු කඩයිමක් පාස් කරා හා සමානයි. ඒ වගේම මේකේ තුන්වෙනි එක තමයි වෙනත් අයෙකුට පවරන්න. ඒ කියන්නේ වෙනත් අයෙකුට පවරන්න කියන්නේ ඔයාට වැදගත් වුණත් ඔයා ඒක කරන්න ඕනිම නැත්නම් ඒ කියන්නේ වෙන කෙනෙකු ලවා ඒක කරවන්න පුළුවන් නම් මේක වෙනත් කෙනෙකුට පවරන්න පුළුවන්. ඒ වගේම අවසාන එක. ඒ කියන්නේ අද සමාජයේ ගොඩක් දෙනෙක් අතර මේක ප්‍රචලිත නැහැ. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් මේ ක්‍රමය භාවිත කරන්නේ නැහැ. ඒ කියන්නේ ඉවත් කරන්න. අපේ ජීවිතවලින් වැඩක් නැත්නම් ඒක අයින් කළා දාන්න ගොඩක් දෙනෙකු යොමු වෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන් යම්කිසි අරමුණකට යනවා නම් ඒ අරමුණට අදාළ නොවන සෑම දෙයක්ම අපි ඉවත් කරන්න වග බලා ගන්න ඕනේ. ඒ වගේම ඔයාලගේ කාලය නාස්ති වෙන සියල්ලම ඔයාලා අයින් කළා දාන්න පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපේ කුඩා ළමයින්ට තියෙන්නේ මේ කුඩා ළමයින් කරන්නේ අන්තර්ජාල ක්‍රීඩාවලට පුරුදු වෙලා ඉන්නවා. එයාලා අන්තර්ජාල ක්‍රීඩා කිරීම තුළින් එයාලගේ ඉගෙනීමට තියෙන කාලය තමයි නාස්ති කරගන්නේ. ඒ වගේම වැඩිහිටියා සමාජ මාධ්‍යාලාවල බහුල වශයෙන් රැඳී සිටිනවා. ඒ නිසා වැඩිහිටියන්ට කරන්න තියෙන යම් කටයුතු එයාලටත් මගහැරෙනවා. අපි හැමෝම පුරුදු වෙන්න ඕනි තමන්ට ඉවත් කරන්න තියෙනවා නම් ඒක දෙපාරක් හිතන්න නැතුව අනිවාර්යයෙන්ම ඉවත් කළා දාන එක තමන්ගේ ජීවිතේට හානියක් වෙන දෙයක් නෑ. ඒ වගේම අපි මම කියනවා මතක තබා ගන්න. කාලය කියන්නේ ජීවිතය. කාලය අපතේ යවනවා කියන්නේ ඔයාගේ ජීවිතය අපතේ යවුවා හා සමානයි. ඔබ කාලේ නියමුවවන්න. ඔබ කාලේ නියමුවවන්න. එවිට කාලය ඔබ ජයග්‍රහණය කරා රැගෙන යනවා නියතයි. ඒ වගේම හිතවතුනි කාල කළමනාකරණය කියන්නේ වැඩ ගොඩ ගසා ගන්න එකට නෙවෙයි. ඔයා කරන දේ නිවැරදිව කරන එකට. ඒ වගේම අද ඔබ මේ වැය කරන සෑම විනාඩියක්ම ඔබේ අනාගතයට ආයෝජනයක් වෙනවා. අද සිටම කුඩා වෙනසක් පටන්ගෙන ජීවිතේ ජයග්‍රහණය කරන්න පුරුදු වෙන්න. අපගේ කාර්යයන් වර්ගීකරණය කරගෙන අනවශ්‍ය දේ මගහැර වැදගත් දේට මුල් තැන දීම තුළින් කාලය කළමනා කරගෙන ජීවිතය සාර්ථක කර ගැනීමට ඔයාට පුළුවන් වෙනවා. අද දවසේදී මා ඉදිරිපත් කර ඇති කරුණු ඔබගේ එදිනෙදා වැඩ කටයුතු සැලසුම් කර ගැනීම මෙන්ම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට මහත් ලෙස පිටුවාලක් වනු ඇතැයි මා විශ්වාස කරනවා. කාලය අප සතු සීමිත සම්පතයි. එම නිසා කාලය නාස්ති නොකර ඔබගේ ජීවිත ආලෝකමත් කරගන්න. ස්තුතියි.